ඉතින් මම ඇත්තටම මේක සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වෙච්ච නිර්මාණයක් විදියට මම හිතනවා මේක අපි අර මනසත් එක්ක තියෙන ගනුදෙනුව පිළිබිඹු කරන ආකාරයේ නිර්මාණයක් විදියට. මොකද අපි පොඩි කාලේ ඉඳන් අපි ලබන අධ්‍යාපනයත් එක්ක මම හිතනවා අපි ශක්තිමත් මිනිසුන් බවට පත් වෙන්නේ ශාරීරිකව පමණක් නොවේ මනසිනුත් අපි ශක්තිමත් විය යුතුයි. ඒ ඔහුට මුහුණ දෙන්න වෙච්ච ඒ සිදුවීම ඒ සිටුේෂන් එක මම හිතන්නේ වැරදි දැනකින් තමයි ඔව් ඒ ගනුදෙනුව සිද්ධ කරන්නේ. ඒකයි මෙවැනි ප්‍රශ්නයකට උඩ මුහුණ දෙන්න වෙන්නේ. ඉතින් ආදර කතා ඕන තරම් අපි අහලා තිනවා. ඉතින් මේක වෙනස්ම ආකාරයේ ආදර කතාවක්. ඉතින් ඔවුන්ගේ ආදරය මම හිතන්නේ අර ආදරය සහ බැඳීම් ගැන දන්නේ ඒ බැඳීම් තියෙන අය කියලා කියනවනේ. ඉතින් මේකත් එවැනි කතාවක්. ඉතින් අපිට එළියේ ඉඳන් විනිශ්චය කරන්න හරිම අමාරුයි. ඉතින් ඔවුන්ගේ පසුබිමත් එක්ක මේ තැනට ඔවුන් එන්නේ නැති කියන විශ්වාසය තියෙනවා. ඉතින් මෙවැනි නිර්මාණ වෙනස් නිර්මාණ මේ දිනවල සිනමාවට දායක වෙද්දී මම හිතනවා මේ නිර්මාණය බැලිය යුතුයි. මොකද මේ වගේ දේවල් වලින් සමාජයට හොඳ පණිවිඩයක් දෙනවා, සමාජය දැනුවත් කරනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න වලින් සමාජය බේරගන්න කරපු නිර්මාණයක් විදිහට මම දකිනවා. ඉතින් සුරංගල්ලිස් මහත්මයා ශ්‍රී ලංකීය සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙක්. ඔහු විවිධ නිර්මාණ සිනමාවට දායක කළා තියෙනවා. ඉතින් මේකත් මම දකින විදිහට ඔහුගේ වෙනස්ම ආකාරයේ නිර්මාණයක්. ඒ වගේම විමල් ජයකොඩි අයියා මතක් කරන්න ඕනේ මම ගොඩක් ගරු කරන ආස කරන රංගන ශිල්පියෙක් ලංකාවට ඉන්න හරිම වෙනස් ආකාරයේ මුහුණක් තියෙන. ඒ කියන්නේ අපි ලංකාවේ මම හිතන්නේ එහෙම මිනිස්සුන්ට ලේසියෙන් රංගන ශිල්පීන්ට එහෙම පිහිටනවා කියලා. ඉතින් එහෙම පිහිටපු වාසනාවන්ත රංගන ශිල්පියෙක් අනිත් රංගන ශිල්පීනුත් ඔක්කොම ප්‍රවීණයෝ. ගොඩක් අය ඉන්න ප්‍රවීණ කට්ටිය. ඉතින් ඒ ඔවුන්ගේ දායකත්වයත් එක්ක කම්ප්ලීට් ප්‍රොඩක්ට් එකක් සුරංගල්ලිස් අධ්‍යක්ෂකවරයා සිනමාවට දායක කරලා තියෙනවා. ප්‍රේක්ෂක ජනතාවට මේ චිත්‍රපටය නරඹන්න එන්න කියලා කියනවද? අනිවාර්යයෙන්ම එන්න සිනමා ශාලාවට ඇවිල්ලාම බැලිය යුතු චිත්‍රපටයක්. මොකද මම අර ඉස්සෙල්ලා වාට කිව්වා වගේ අපි ශාරීරික පමණක් නෙවෙයි මානසිකවත් අපි ශක්තිමත් විය යුතුයි. ඒ මැසේජ් එක මේ නිර්මාණය තුලින් දෙනවා. එන්න පවුලේ සියලු දෙනාට අරබිය හැකි චිත්‍රපටයක් කියලා මම විශ්වාස කරනවා. ඔය පොඩි අර භයානක සිදුවීම් කිහිපයක් තිබුණත් ඉතින් අද කාලේ සමාජ මාධ්‍ය හිටන් දිනුනලා තියෙන එක ඉතින් මෙවැනි දේවල් ගැන අපි දැනුවත් විය යුතුයි නේද?